පොඩි කරදරයක් වුණා. මේ අමතක වෙන එකත් කරදරයක් නේද? නැද්ද? දැනුන්නේ නැද්ද? සද්ද නැතුව හිටියා නේද? දැනුණා නේ? ඔබ තේරුණාද? තේරෙන්න ඇති. මොකද දැන් ඒක ගීතයට අසාධාරණයක් වෙනකොට මම කැමති නෑ. මම වෙන මේක කියනවා දැන්. හොඳේ? මොකද අවශ්‍යම ටික තියෙන්නේ එතනයි. මේ අමතක වෙන හැම වෙලාවකම මගේ මේ හවුහරණේ තමයි මහා කවි විලියම් ෂේක්ස්පියර්. අමතක වෙන හැම වෙලාවකම එතුමා මට මතක් වෙනවා. ඒ මහා කවියා ජීවිතේ අවස්ථා 7ක් තියෙනවායි කියලා කවියක් තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන්නේ 7 stages of man. අපේ ජීවිතය ගෙවෙන්නේ අවස්ථා 7කදී. ඒ තමයි එකෙක් රැඟුමට ලෝකේ රඟහලකි. එහි රඟන්නෝ අපි වෙමු. එකෙක් රැඟුමට තව එකෙක් රඟා පිට වෙයි. රැඟමුත් හේ කවර යුග 7ක් ඇතුළත ගෙවි යන බව නොරහසකි බැලුවිට. මවකගේ තුරුලේ කිරිඋරා බී සැනහෙන කුඩා බිලිඳකි. උරග පොත් බෑගෙන මුවග සුදු හසරැලි දැකුම අලුයම වාසනාවකි. තරුණියකගේ නළල මත කුංකුම තිලකය තබන තරුණයෙකි. ආලය අමරණීයයි. දැන් 3ක් ඉවරයි. 4 සටන් බිම ජයගත් වීර සෙන්පතියකි දසතින් ඔල්වරසන් හඬ ඇසේ. 4යි. ලෝකය කොයිබටද නුවණැස යොමා බලන ගුරු විනිස කරුවෙකි හොඳ නරක කියා දෙන. 5යි. 6 වෙනි එකේ තමයි මම ඉන්නේ. නහය මත රැඳු උපැස් යුවලකි අද දාලා නැහැ එනට දානවා මම කියවන්නේ. නහය මත රැඳු උපැස් යුවලකි අතීතයේ දේශ බලන මතක සටහන් සොන්නෝ. ඒක තමයි ඔය උනේ. ඒක තමයි උනේ. ඒ හිටපු ගමන් අමතක වීම එක කොහොම වෙනවද කියලා කියන්නේ. ඒක බාර ගන්න වෙනවා. ඔයගලන්ට අමතක වෙන්නේ නැද්ද? ඈ? අමතක වෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? එහෙනම් ඉතින් මට සමාව දෙන්න එපා. හරි. පිච් එක දෙන්න. ඒකම බැලුවා. රන්මසු පට පිලි අබරන උරග වෙලා සවන් පිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ කඳුලක උල්පතක් ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක්